මොකක්ද ERP සිස්ටම් එකක් කියලා කියන්නේ? සරලවම කියනවා නම් කම්පැනි එකේ බ්‍රේන් එක තමයි මේ ERP සිස්ටම් එකක් කියලා කියන්නේ. මේ සිස්ටම් එක නැති කම්පැනි එකක් නම් human errors වැඩි, report late වෙනවා, ඒ වගේම තමයි manual work වැඩි වෙනවා. Hi guys! ඔයාගේ කම්පැනි එකේ ඉන්වෙන්ටරි, සේල්ස්, HR මේ හැමදේම වෙන වෙනම හැන්ඩල් කරනවද? ඒවා එක සිස්ටම් එකකින් මැනේජ් කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? අද මම කතා කරන්න යන්නේ ERP සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? ඇයි කම්පැනි එකට ERP සිස්ටම් එකක් අත්‍යවශ්‍ය වෙන්නේ කියලා. මොකක්ද ERP සිස්ටම් එකක් කියලා කියන්නේ? ERP කියලා කියන්නේ Enterprise Resources Planning කියන එක. සරලවම කියනවා නම් කම්පැනි එකේ බ්‍රේන් එක තමයි මේ ERP සිස්ටම් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ කම්පැනි එකේ තියෙන සියලුම resources, money, employees, sales මේ හැමදේම එකම සිස්ටම් එකකින් plan කරලා manage කරන එක. ඉතින් ඇයි ERP සිස්ටම් එකක් කම්පැනි එකට අවශ්‍ය වෙන්නේ? කම්පැනි එකට ERP සිස්ටම් එකක් නැත්නම් කම්පැනි එකේ ඉන්වෙන්ටරි, account, finance, sales, HR මේ හැම ඩිපාර්ට්මන්ට් එකකම data අපිට sort කරගන්න බැරි වෙනවා. හැබැයි ERP සිස්ටම් එකක් තිබ්බොත් එක ඩිපාර්ට්මන්ට් එක වෙන change එකක් අනෙක් ඩිපාර්ට්මන්ට්ස් වලට automatically reflect වෙනවා. ඒක කම්පැනි එකට කාලය ඉතුරු කරගන්න, cost reduce කරගන්න, mistakes අඩු කරගන්න හොඳ solution එක. අපි දැන් බලමු ERP සිස්ටම් එකක් තියෙන කම්පැනි එකක් සහ ERP සිස්ටම් එකක් නැති කම්පැනි එකක් අතර තියෙන වෙනස්කම්. මේ සිස්ටම් එක නැති කම්පැනි එකක් නම් human errors වැඩි, report late වෙනවා, ඒ වගේම තමයි manual work වැඩි වෙනවා. ඉතින් මේ සිස්ටම් එක තියෙන කම්පැනි එකක් නම් real time data, accurate reports, departments connect වෙලා තියෙන නිසා fast and smart decision ගන්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ ERP සිස්ටම් එකක් ගැලපෙන්නේ large companies වලට විතරයි කියලා. නමුත් ERP සිස්ටම් එක large scale business එකකට වගේම small business එකකටත් ගැලපෙනවා. දැන්වත් බලමු ස්මෝල් බිස්නස් එකට ERP සිස්ටම් එකක් වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඔයා ස්මෝල් බිස්නස් එකක් ස්ටාර්ට් කරනවා නම් ඉන්වෙන්ටරි, සේල්ස් මේ හැමදේම මැනුවල් ප්‍රොසෙස් එකක් අනුව තමයි මැනේජ් වෙන්නේ. නමුත් බිස්නස් එක ග්‍රෝ වෙද්දී errors වැඩි වෙනවා, data track කරන්න අමාරු වෙනවා. නමුත් ERP සිස්ටම් එකක් තියෙනවා නම් බිස්නස් එක ආරම්භ කරන තැන ඉඳලා හරි ප්‍රොසෙස් එකකට බිස්නස් එක බිල්ඩ් කරගන්න පුළුවන්. දැන් අපි බලමු large business එකකට ඇයි ERP සිස්ටම් එකක් අවශ්‍ය වෙන්නේ කියලා. large company එක branches වගේම department ගොඩක් තියෙනවා. ඉතින් ERP සිස්ටම් එකක් නැත්නම් control එක, reporting, ඒ වගේම decision making ගොඩක් slow වෙනවා. ඉතින් මේ සිස්ටම් එක large company එකකට තිබුණොත් සමස්ත ආයතනයම real time control කරන්න අපිට පුළුවන්. අද business world එකේ ERP සිස්ටම් එකක් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ඔයාගේ කම්පැනි එකේ ෆියුචර් රෙඩි කරගන්න හිතනවා නම් ERP සිස්ටම් එකක් ගැන අදම හිතන්න. ඉතින් මේ වගේ යූස්ෆුල් වීඩියෝස් බලන්න එව efficient අපේ YouTube channel එක අදම subscribe කරන්න.